හයි කොහොමද ඉතින් මම හැප්පකින් කියන තව වීඩියෝ එකක් තමයි ඔයාලට මේ ගෙනල්ලා තින්නේ. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද ඔයගොල්ලෝ PayPal එකේ සල්ලි withdraw කරගන්නේ commercial bank account එකට කියලා. ඉතින් මම මේ ගැන වීඩියෝස් දෙකක් දාලා තියෙනවා මගේ අනිත් channel එකේ Days of Dilshan එකේ PayPal launch එකේ event එක දාලා තිනවා. ඊට පස්සේ මේ ගැන නිකන් සරලව කතා කරපු වීඩියෝ එකක් දාලා තිනවා. ඔයගොල්ලෝ කැමති නම් ගිහලා බලන්න මේක. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද සල්ලි withdraw කරගන්නේ කියලා. ඔයගොල්ලන්ගේ commercial bank එකට. ඉතින් මේක පොඩ කාලයක් තිස්සේ තිබ්බ ප්‍රශ්නයක්. කියන්නේ තනියෙන් දේවල් කියන්නේ online entrepreneursලට එහෙම නැත්නම් freelancersලට ඒකට තියෙන ප්‍රශ්න තමයි කොහොමද PayPal වලින් සල්ලි ගන්න කියලා. මේකට අපි කට්ටිය කලින් කරේ වෙන වෙන රටවල් වල accounts හදාගෙන fake IDs හදාගෙන එහෙම තමයි කරේ. අතන මොකද කරන්න දෙයක් වෙන තිබ්බෙම නැති නිසා. සමහර අර එක ලෙවල් එකකින් එහාට සමහර කට්ටිය LLC හදාගෙන ඕපන් කරගෙන වෙන කම්පැනිස් US වල එහෙම නැත්නම් UK වල එහෙම කරා. හැබැයි ඒත් අර ඒ කියන්නේ ඒක හැමෝටම කරන්න පුළුවන් ඔප්ෂන් එකක් වෙලා තිබ්බේ නැහැ. විශේෂයෙන් අලුතෙන් මේකට එන කට්ටියට මොකද LLC එක ඕපන් කරලා ඒ වගේ දෙයක් කරන්න ටිකක් රුපියල් 30-40000ක් යනවා. ඊට පස්සේ එතන ප්‍රොසෙස් එක ඒ කියන්නේ ටිකක් ටෙකි කෙනෙක් වෙන්නත් ඕනේ. ඒක හැමෝම දන්නෙත් නැහැ. ඔහොම දේවල් ටික හින්දා මේක ඇත්තටම ටිකක් ලොකු ප්‍රශ්නයක් කළා තිබ්බා. මෙහෙමයි පස්සේ ඒකට වෙන වෙන ඔප්ෂන්ස් ආවා. ඒ වුණාට සමහර සයිට්ස් තාම තියෙනවා PayPal වලින් විතරයි අපිට withdraw කරන්න දෙන්න සල්ලි. එතකොට ඒකට කිසිම ඔප්ෂන් එකක් තිබෙන්නේ නැති කාලයක් තිබ්බා. දැන් ඉතින් ප්‍රශ්න කොහොමද ඉවරයි. ඕකට දැන් ලංකාවේ බැංක්ස් වලට පුළුවන් PayPal වලින් සල්ලි withdraw කරගන්න. ඉතින් දැන් PayPal වලින් සල්ලි withdraw කරන්න ඕකට PayPal වලට සල්ලි එන්න ඕනේ. ඉතින් ඒ ගැන මම ගොඩක් වීඩියෝස් කරලා ඇති මගේ මේ my hub channel එකේ ගිහලා බලන්න ඒ කාලේ ගම්ම අපි කොහොමද online earn කරන්න කියලා ඒ කියන්නේ අතර වැඩ කරලා මෙහෙමයි නිකන් සල්ලි එන හෝ ඉක්මනට සල්ලි එන දේවල් කියලා දෙයක් මේ රූපේ නැහැ හරිද එහෙම දෙයක් ඔයගොල්ලෝ පුදුම random chance එකකින් කියන්නේ lucky නම් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් හරිම random chance එකකින් ඉරෙන්න අතරම අපිට යම්කිසි skill එකක් තියෙන්න ඕනේ ඒ වගේ තමයි අපි මහන්සි වෙන්න ඕනේ ඉතින් ওই දෙක නැතුව අතරම එහෙම ලේසියෙන් හම්බ කරනවා කියලා කොහේ හරි තිබ්බොත් අනිවාර්යයෙන්ම මෙතන මොන හරි බොරුවක් තියෙනවා ඒකින්ද හොඳට කල්පනා කරලා බලගන්න කොහොමද මම වань හැමදාම කියන එක තමයි ඔයගොල්ලන්ගේ own research එක කරලා මොන දේ තිබ්බත් කරලා බලලා ඔයලා බලලා දැන් ChatGPT වලින් හරි ලේසියෙන් වැඩේ කරන්න. right හරි. එහෙනම් ඔයගොල්ලන්ට තියෙන ගිහිල්ලා app එක download කරගන්න ඉස්සෙල්ලාම Combank Digital කියලා search කරලා ඔයගොල්ලන්ගේ Play Store එකේ App Store වල search කරලා download කරගන්න. ඊට පස්සේ ඔයාලා log වෙන්න ඔයාලගේ account details තියලා මේ ටික ඔයගොල්ලන්ට bank එකට ගිහිල්ලා ඕනනම් කරගන්නත් පුළුවන්. ඒ ටික ඒගොල්ලෝ support එක දෙයි. right ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක app එකේ පල්ලෙහාට ගිහිල්ලා මෙහෙම scroll කරාට පස්සේ පෙන්නයි connect your PayPal account කියලා option එකක්. ඉතින් ඒකේ ඔයගොල්ලන්ට පුළුවන් connect click කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ connect PayPal කියලා එතන තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා email address එක. මේ email address එක ඔයගොල්ලන්ගේ ඒ කියන්නේ මේ commercial bank එකේ email address එකයි PayPal account එකේ email address එකයි සමාන වෙන්න ඕනේ. එහෙම සමාන නැත්නම් ඔයගොල්ලෝ ගිහිල්ලා ඔයගොල්ලන්ට bank එකේ ඔයගොල්ලන්ගේ email address එක වෙනස් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ එතෙන්ට ගිහිල්ලා bank එකට ගිහිල්ලා ඒක කරගන්න පුළුවන්. සහ ඔයගොල්ලන්ගේ නම, උපන්දිනේ, ඒ වගේ විස්තර ටිකත් සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අතරම මේ PayPal account මේ commercial bank app එක හරහාම PayPal account එකක් හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ එතනින් අර සල්ලි ඔයගොල්ලන්ගේ අලුත් account එකට transfer කරලා ඒ වගේ දෙයක් කරගන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට මම අතරම කරේ එහෙම වැඩක්. මම අලුත් account එකක් හදුවා. මොකද මම චූටි කරලා හදලා තිබ්බේ අපේ අම්මගේ නමින් තමයි මගේ PayPal එක දෙන්නේ. මොකද මට අවුරුදු 18ක්වත් වෙලා තිබ්බේ නැහැ මට මතක විදියට මම PayPal එකක් හදනකොට. right ඒ කාලේ කොහොමද සල්ලි ගන්න විදිහ තිබ්බෙත් නැහැ. just නිකන් account එකක් හදලා තිබ්බේ. anyhow ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට එනවා I consent to provide my email to PayPal and align with PayPal terms and conditions කියලා. එතනින් ඔයගොල්ලෝ මේ terms and conditions ටික කියවලා ගොඩ කටි කියවෙන්නේ නැහැ. ඒකට කියොත් දැම්ම කියලා කියවන වගේ දේවල් හරිය ලේසියි. මම තියෙන එක කොපි කරලා GPT දැම්ම මේක මොනවද තියෙන කියලා in short කියන්න කිව්වා. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. confirm කරලා ඔයගලන්ට එතනින් ඒතකොට ඔයගලන්ගේ redirect වෙනවා ඔයගලන්ගේ PayPal එකට. ඊට පස්සේ එතන account එක නැත්තම් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් sign up වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් ඔයගලන්ට already තියෙනවා නම් කලින් කිව්වා වගේ email එකයි password එකයි දීලා login වෙන්න. ඊට පස්සේ ඔයාලව කියන්නේ ඔයගොල්ලෝම කියලා verify කරගන්න ඔයගොල්ලන්ට email එකක් හරි text එකක් හරි have us call you කියලා තියෙනවා. ඉතින් email එකට ගෙන්න ගන්න OTP එක enter කරාට පස්සේ ඔයගොල්ලන්ට ටක් ගාලා පුළුවන් වෙයි මේ වගේ connect කරන screen එකට එනවා. එතනින් agree and connect දීලා ඔයගොල්ලන්ට තියෙන්නේ app එක මේ PayPal එකයි ඔයගොල්ලන්ගේ Combank account එකයි PayPal link එක කියලා ඔයගොල්ලන්ට ඇවිල්ලා ඊට පස්සේ ඒක link කරනවා. right ඊට පස්සේ මේ වගේ ඔයගොල්ලන්ට පේනවා මෙතන කොහොමද ඔයගොල්ලන්ගේ available balance එක කොහොමද එතන සල්ලි withdraw කරන්න එතකොට සහ මෙතන transaction මේ වගේ දේවල් ටික පේනවා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද සල්ලි withdraw කරගන්න කියලා මේකේ. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා PayPal ඒ කියන්නේ account එකේ සල්ලි තිබ්බොත් මේ වගේ ඔයගොල්ලන්ට පෙන්නනවා. මේක මම ටෙස්ට් කරන්න දාලා තියෙන $4 වගේ.
ඉතින් එතනින් ඊට පස්සේ ඔයගොල්ලන්ගේ බැංක් account එක ඊට පෙන්නනවා to account කියන එක ඔයගොල්ලන්ගේ කොයි බැංක් account එකකටද මේ සල්ලි ටික يعني LKR වල ඔයගොල්ලන්ට සල්ලි දා ගන්න ඕන කියලා ඊට පස්සේ amount එක ඔයගොල්ලන් type කරන්න එනවා ඊට පල්ලෙහා screen එකේදී ඉතින් එතනින් ඔයගොල්ලන්ට පුළුවන් කීයක්ද කියලා type කරන්න. ඉතින් මෙතන ඔයගොල්ලන් මෙතන බැංක් එකේ charges තියෙනවා PayPal වල charges තියෙනවා. ඉතින් ඒව ගැන විස්තර මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඔයාලා ඒ ටික in detail බලන්න ඕන නම් ගිහිල්ලා එතනින් බලන්න. මේවට අනිවාර්යෙන් charge එකක් තියෙනවනේ fee එකක් තියෙනවනේ. ඊට පස්සේ මෙතන ආයේ ඔයගොල්ලන්ට accept කරන්න එනවා terms and conditions කරාට පස්සේ submit කරන්න මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට අතනම තියෙනවා a standard PayPal transaction fee of USD 3 USD and 3% applies to each withdrawal. Minimum transaction amount is $3.5 and withdrawals are non-refundable. ඒ කියන්නේ ඔයගොල්ලන්ට අතරම ඩොලර් 3ක ඒ කියන්නේ flat fee එකක් තියෙනවා. ඊට පස්සේ 3ක charge එකක් තියෙනවා. ඊට අමතරව සාමාන්‍ය කොහොමදත් ඔයගොල්ලෝ දන්නවනේ කාඩ් පේමන්ට් එකක් වයි කරනකොට එහෙම කොහොමදත් තියෙනවනේ. ඊට පස්සේ minimum transaction amount එක 3.5 USD මොකද කොහොමදත් අර USD 3ක තියෙන flat rate එක තියෙනවනේ. ඊට පස්සේ සහ මේක withdrawals are non-refundable. right ඉතින් මෙතන ඔයාලට විස්තර ටික බලනවා මොනවද එන්නේ එතකොට amount එක කොහොමද exchange rate එක කීයද ඒ වගේ විස්තර ටික ඊට පස්සේ ඔයගලන්ට OTP එකක් ඔයගලන්ගේ link කරලා තියෙන phone number එකට ඒ ඊට පස්සේ ඔයගලන් තියෙන මේ phone number එකේ ඒ ආපු OTP එක එතනට දෙන්න මේ වගේ දුන්නාට පස්සේ ඊට පස්සේ ඔයගලන්ට ඒ receipt එක generate වෙලා ඔයගලන්ට පෙන්නයි ඒක මම පෙන්නන්න චුට්ටක් ඉන්න හරි මෙන්න මේ වගේ ඔයගලන්ට විස්තර ටිකත් එක්ක normal transaction එකක් වගේම ඔයගලන්ගේ account එකට සල්ලි මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් රයිට් වෙන වගේ විස්තර ටික බලන්න පුළුවන්. ඊට පස්සේ PayPal එක link කරලා තියෙනවා නම් ඒකේ තව කොච්චර සල්ලි තියෙනවද ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට විස්තර ටික බලා ගන්න පුළුවන්. ඉතින් අතන මේක හරිම ලේසි වැඩක් මේ සාමාන්‍ය විනාඩියෙන් දෙකකින් කර ගන්න පුළුවන් වැඩක්. මොන හරි ඔයගොල්ලන්ට support එකක් ඕන නම් මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ගිහිල්ලා තියෙන්නේ බැංක් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ දෙහි කර ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ගොඩක් අයට මේක support එකක් වෙයි කියලා අතරම PayPal ලංකාවට ආව එක ඒ කියන්නේ සමහර දේවල් ඒ කියන්නේ විකුණන කට්ටිය ඉඳන් සර්විස් සප්ලයි කරන කට්ටිය ඉඳන් ගොඩක් කට්ටියට මේක කියන්නේ තව ලොකු ජම්ප් එකක් වෙයි කියලා මොකද මේක අර කලින් කිව්වා වගේ හැමෝටම මෙහෙම LLC ඕපන් කරගෙන එහෙම පිටරට account හදාගෙන Stripe හදාගෙන Wise accounts හදාගෙන එහෙම කරන්න පුළුවන් විදිහක් හැමෝටම නැහැ. ඉතින් ඒකම තමයි මම මේකේ තව ඔයගලන්ට දැනගන්න මොනවද තියෙන්නේ කියන්නේ. හරි මේක personal account එකක් වෙන්න ඕන business account වලට තාම නැහැ මම දන්න තරමින් මේක නේද තව හොයලා බලන්න පුළුවන් ඒක තමයි ශ්‍රී ලංකන් account එකක් වෙන්නත් ඕනි අර වෙන රටක හදලා තිනවා නම් ඒවා link කරන්න යන්න එපා සාතරම ඔය ටික තමයි හරි සරල දේවල් ටිකක් තියෙන්නේ එහෙනම් ඔයාලා try කරලා බලන්න මොන හරි ප්‍රශ්න තිබ්බොත් පල්ලෙහා description එකේ පල්ලෙහා comment section එකේ අහන්න එතකොට මම හරි එහෙම නැත්නම් ඉගෙන ගන්න කෙනෙක් හරි අනිවාර්යෙන් කට reply කරයි ඉතින් මම හිතනවා ඔය ටික තමයි ඔයගලන්ට මේකේ විස්තරයක් කියන්න තියෙන කියලා yes ඔය ටික තමයි එහෙනම් thank you video එක බලුවට එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු bye